මිතුරු රත්න හිමියනි අපි බලමු 2026 ජූනි මාසයේ ඔබගේ ප්‍රේම සම්බන්ධය කොහොමද කියලා. විශේෂයෙන් ඔබ හැර ගිය කෙනා ගැන නැවත හිතීම ඒ තරම් සුබදායී වෙන්නේ නැහැ. ඔහු වෙනත් ශක්තිමත් බැඳීමක් ඇති කරගනිමින් තමයි කටයුතු සිදු වෙන්නේ. කොහොම වුණත් ඔබ ආකර්ශනීය පුද්ගලයෙක්, කතා විලාසය ආකර්ශනීයයි, පෙනුම ආකර්ශනීයයි. එම නිසාම අලුත් කෙනෙකු මුණ ගැසීමට ඉඩ ප්‍රස්ථාව වැඩි. කොහොම වුණත් බුද්ධි මට්ටමින් වැඩි කෙනෙක් මුණ ගැසීමට හේතු කාරණාවක් වෙනවා. ඒ වගේම තමයි පවතින ප්‍රේම සම්බන්ධය තුළ වැඩි වගකීමක් පැටවෙන කාලයක්. ඒත් එක්කම අනිත් පාර්ශවය හොඳින් අධ්‍යයනය කරන්න, වැඩියෙන් වර්ණනා කරන්න. ඔහුගේ හොඳ ගතිගුණ හැම වෙලාවෙම වර්ණනා කරන්න ශක්තිමත් බැඳීමක් ඇති වෙනවා. ඒ ශක්තිමත් බැඳීම විවාහයක් දක්වාම පවතින බවක් තමයි පෙන්වුම් කරන්නේ. කොහොම වුණත් සමාජ මාධ්‍ය තුලින් ඔබට අලුත් පෙම්වතියක් මුණ ගැහිීමේ අවස්ථාව වැඩි බව නිතර සිතන්න. ඔබ මානසික පීඩනයකින් නම් ඉන්නේ මේ ක්‍රම ටික කරලා බලන්න ඔබේ මානසික පීඩනය දුර වෙලා යයි ෂණිකවම. තර්කානුකූලව හිතන්න. සෑම දෙයක්ම ඉවරයි විනාශයි කියලා හිතන්න එපා. මේක මට తాවකාලික අභියෝගයක් විතරයි කියලා නිතරම හිතන්න. නින්දට පෙර දුරකථනයෙන් ඈත් වෙන්න. පැයකටවත් පෙර දුරකථනයෙන් ඈත් වීම වැදගත් වෙනවා. හැකිතාක් ජලය පානය කරන්න. උදේ ඉඳන් හවස වෙනකම් බෝතල් 4ක්වත් හිස් කරගන්න බලන්න. එළවලු, පළතුරු, පලා වර්ග, කොළ කැඳ, ධාන්‍ය වර්ග, උඳු වලින් හදපු කැඳ, කොහිල කැඳ. මේවා වැඩිපුර ආහාරයට ගන්න. ඒ වගේම තමයි 4 7 8 ක්‍රමවේද අනුගමනය කරන්න. තප්පර 4ක් හුස්ම උඩට ඇදලා ගන්න. තප්පර 7ක් එය රඳවා තබා ගන්න. තප්පර 8ක් මුඛයෙන් ඒ හුස්ම ටික පහත හෙලන්න. එතකොට ඔබේ මානසික ආතතිය දුර වෙලා යාවි ඉක්මනින්ම.